කතා කරන්න මොකද්ද මගේ YouTube channel එකට උනේ කියලා. මුලින්ම මම YouTube channel එක පටන් ගත්තේ 2022. ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා ඒකට අවශ්‍ය password එක දාලා channel එක පටන් ගත්තා. මම කිසිම දෙයක් YouTube ගැන දන්නේ නැහැ. ඒ දවස් වෙද්දී ඉතින් නිකන් normal videos දෙකක් තුනක් විතර මම දැම්මා. ඊට පස්සේ මම videos දාන්න ගියේ නැහැ. මට video කරන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ඒ channel එක මං ගාව තිබුණා දිගටම. ඒ කියන්නේ මගේ phone එකේ ඒ channel එක තිබුණා. ඒ channel එක ඔස්සේ තමයි මම videos බලලා YouTube එකේ හැමදේම කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා මම YouTube කරන්න ඕනේ. කොහොම හරි මගේ දෙවෙනි බබා හම්බෙන්නේදී ඒ කියන්නේ මට මතක හැටියට මැයි මාසෙ විතර ගිය අවුරුද්දේ මැයි මාසෙ විතර මම හිතුවා YouTube channel එක ආයෙ අලුතෙන් කරන්න පටන් ගන්න ඕනේ වීඩියෝස් ටික එහෙම කියලා මම වීඩියෝස් දාන්න පටන් ගත්තා. ඒ channel එකටම ඒ කියන්නේ 2022 පටන් ගත්තු ඒ channel එකටම වීඩියෝස් ටික දාන්න පටන් ගත්තා. ඊට පස්සේ ගොඩාක් වීඩියෝස් වලට හොඳ කමෙන්ට්ස් එකකට views හොඳට ආවා නැත්තේ නැහැ. ඉතින් කොහොම හරි මේ අවුරුද්ද මුල විතර වෙද්දී මුල නෙමෙයි මාර්තු අප්‍රේල් විතර වෙද්දී මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 පන්නලා සහ watch hours 4000 පන්නලා මට මොනිටයිස් කරන්න අවස්ථාව ලැබුණා මගේ ඒ YouTube channel එක. හරිද? එතකොට මම වීඩියෝස් 80 ගාණක් වගේ තමයි කරලා තියෙන්නේ. ඉතින් මට මතක හැටියට මම කොහොම හරි ඒ මොනිටයිස් කරන්න පුළුවන් කියලා අපේ නොටිෆිකේෂන් එකත් එක්ක බොහොම සතුටු වුණා. මට පුදුම සතුටක් දැනුනේ. මොකද මේක මගේ මහන්සිය. මම හරිම කැමති මගේ මේ YouTube channel එකට. ඉතින් ඒකත් එක්ක මම හිතුවා මම මේක මොනිටයිස් කරන්න ඕනි කියලා. කොහොම හරි මම අර 2 step verification එක කරලා මොනිටයිස් on කරලා AdSense account එකකුත් හදලා හැමදේම කරාට පස්සේ මේ ළඟදි දවසක මගේ AdSense account එකට log වෙන්න හැදුවා මම. ඉතින් ඒ AdSense account එකට log වෙන වෙලාවෙදී මට පොඩි issue එකක් ආවා. මගේ ඒ Google එකට log වෙන්න මට බැරි වුණා. හේතුව ඒක 2022 හදපු එකක් සහ ඒකේ password එක මං ගාව නැහැ. සහ ඒ Google එක මම use කරන්නේ නැහැ. මගේ කිසිම device එකක ඒ Google එක connect කරලා නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා මට මගේ Google account එකට log වෙන්න බැරි වුණා. ඒක තමයි ප්‍රධානතම හේතුව මගේ මේ YouTube channel එක මට පාවිච්චි කරන්න බැරි වෙන්නේ. තාමත් ඒක තියෙනවා. මම උපරිම උත්සාහ කරනවා මගේ YouTube channel එක ආයෙ යථා තත්ත්වයට ගන්න. ඒත් මං හිතන්නේ නැහැ. මොකද මං අර password එක නැති වුණත් මට ඒ Google එක තියෙනවා නම් කරගන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය දන්න අය කිව්වේ. හැබැයි ඒ Google එකවත් නැති හින්දා මං හිතන්නේ නෑ ඒක මට කරගන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධ ගොඩාක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න පහළ කමෙන්ට් බාර් එකේ. මොකද මට ඒ YouTube channel එක ඇත්තටම අතාරින්න හිතෙන්නේ නැහැ. මං ඒක ගොඩාක් ඒකේ content හොඳයි කියලා හිතමු හින්දානේ ගොඩක් අය මාත් එක්ක එකතු වුණේ. ඉතින් ඒක හින්දා මම ඇත්තටම ඊට පස්සේ මම හිතුවා නෑ මං හරියටම මේ YouTube channel එක හරියටම ක්‍රියේට් කරලා හරි විදියටම ගොඩාක් වීඩියෝස් බලලා ඒ අනුව ඒ හැමදේම හදලා settings එහෙම හදලා මම අලුත් channel එකක් හැදුවා. හදලා තියෙන්නේ දැනටමත්. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට post එකකිනුත් කිව්වා. ඉතින් ඒකට මම හිතුවා මම ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා. මුලින් ඉඳලා මගේ content ටික දාගෙන යනවා. කොහෙ ගියත් මාත් එක්ක ඉන්න පිරිස මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඔය හේතු නිසා මම අලුත් YouTube channel එකක් ආයෙ අලුතෙන් පටන් ගත්තා. උත්පලාස් ලයිෆ්ස්ටයිල් කියලා. ඉතින් ඒකට මම post එකකුත් දැම්මා ඔයාලට subscribe කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකට තාම වීඩියෝ එකක්වත් දාලා නැහැ. මට හිත හදාගන්න අමාරුයි මේ YouTube channel එක පාවිච්චි කරන්න බෑ කියන එකට. ඉතින් ඊට පස්සේ මම කොහොම හරි මම ගොඩාක් try කරා. බොහොම ඒ කියන්නේ හැමතිස්සෙම වගේ try කරා මගේ Google account එක කොහොම හරි ගන්න. ඒත් මට බැරි වුණා. හොඳ වෙලාවට මම ID verification එක address verification එක කරලා තිබුණේ නැහැ. මට ලියුම ආවෙත් නැහැ. ඒව කරොත් එපා ලියුම එන්නේ. ඉතින් ඒක හින්දා ඇත්තරම මේ සාමාන්‍යයෙන් අපි YouTube කරන්නේ අපිට දන්නවා සල්ලි හම්බ වෙනවා. ඊට අමතරව මට ප්‍රධාන අරමුණු දෙකක් තිබ්බ. එකක් සල්ලි හම්බ කරන්න ඇත්ත. මොකද මම ඒක කියන්න ඕනේ. ගොඩක් අය කියනවා මම මේකට ආසාවෙන් කරන්නේ. එහෙම ආසයි තමයි. හරි. ඒ වුණාට
හැංගිච්ච අරමුණ වෙන්නේ සල්ලි. ඉතින් මුදල් අපිට ලබා ගන්න අපිට යම්කිසි සයිඩ් හසල් එකක් විදිහට YouTube part time විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒක හේතුවක්. ඊළඟට තමයි මට මගේ ජීවිතයේ අවදීන්, ඒ කියන්නේ මගේ ළමයින්ගේ ලයිෆ් එක, එතකොට මගේ පෞල් ජීවිතයේ හැමදේම, එතකොට මම කරන්න කැමති දේවල් හැමදේම මට ඩොකියුමන්ට් කරලා තියාගන්න ඕන වුණා. ඉතින් ඒක හින්දා මම ඒක තෝරගත්තේ YouTube platform එක. ඉතින් ඔන්න ඔය හේතු දෙක තමයි YouTube කරන්න ප්‍රධානතම හේතුව. ඉතින් මේ වෙච්ච දේත් එක්ක මට ඇත්තටම සමහර වෙන කෙනෙක්ට වුණා නම් ඒ අනිවාර්යෙන් පසුබහිනවා. ඒත් මම එහෙම කරන්නේ නැහැ. මම අනිවාර්යෙන්ම YouTube කරනවා. මම YouTube videos හදලා අනිවාර්යෙන්ම දානවා. ඉතින් මාව subscribe කරපු මාත් එක්ක රැඳිලා ඉන්න හැමතිස්සෙම මාව comment දාලා දිරි ගන්නවන. ඒ හැමෝටම මම කියන්නේ මින් ඉදිරියටත් මම videos දානවා මගේ අලුත් channel එකේ. ඉතින් මාත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා මේ channel එකටත්. ඉතින් මාව subscribe කරන්න. කොහොම නමුත් මම වීඩියෝ දාන එක නතර කරන්නේ නැහැ. ඒක තමයි මම හිතාගත්තේ. මම අලුතෙන් ප්ලෑන් උත් කරා මගේ YouTube content එක අලුතෙන් ප්ලෑන් කරා. ඉතින් ඒ හැමදේමත් එක්ක ඉතින් මම හිතාගත්තා consistency එක තියාගෙන මගේ YouTube channel එක මම grow කරගන්නවා කියලා. එක දිගට videos දානවා කියලා හිතාගත්තා. ඉතින් හරි දුකයි වෙච්ච දේ ගැන නැත්තේ නැහැ. මට සෑහෙන්න දුකයි. මේ videos ටික දිනවා ඒ YouTube channel එක මං ගාව තියෙනවා. හැබැයි මට AdSense හදාගන්න බෑ. AdSense Google account එකට log වෙන්න මට බෑ. ඇත්තට මේක හරිම මෝඩකමක් කරේ. ඔයා YouTube කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා දැනටමත් YouTube කරන කෙනෙක් නෝ. දැන් පටන් ගත්ත වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වගේ Google account එක ඔයාලට access කරන්න පුළුවන් account එකක් මේකට connect කරගන්න YouTube එකට. දැන් ඔයාගේ තියෙන account එකේ password එක හරිනම් අඩුම ගානේ අකුරක්වත් වරද්දන්න එපා. එමුණුත් නම් ආයි කිසිම දෙයක් නැහැ. කරපු හැමදේම වතුර යනවා. දැන් මට උනා වගේ. ඉතින් මට දුක නැහැ වීඩියෝ එක දෙකක් දාගෙන යද්දි වුණා නම් මොනිටයිසේෂන් ඔන් වුණාට පස්සේ මේක ගැන මට මීටරුණ එක තමයි මට තියෙන දුක. ඇත්තටම මේක YouTube එකේවත් කාගේවත් කිසිම කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම මේක මගේ මෙන්ටල් ප්‍රශ්නයක්. මට තියෙන පිස්සුවක් හින්දා මේ වෙච්ච දේ. මට තිබුණා ආයේ අලුතෙන් Google account එකක් හදලා ඒක අනුව YouTube account එකක් හදලා ඒ videos කරන්න. ඉතින් මම ඇත්තටම මෝඩ වුණා. මම කියන්නේ ඔයගොල්ලෝ YouTube කරනවා නම් අනිවාර්යයෙන්ම ඔය මෝඩකම කරන්න එපා. අලුතෙන්ම හැමදේම පටන් ගන්න. තියෙන එකට YouTube videos දාන්න එපා. එහෙම දැම්මට කමක් නැහැ. ඔයාට ඒක access කරන්න පුළුවන්. ඔයාට ඒක log වෙන්න පුළුවන්. ඔයා දැන්ටමත් log වෙලා ඉන්නවනේ. සහ ඔයා ඒ Gmail එක පාවිච්චි කරනවා නම් ඉතින් ඔන්න ඔය හේතු මතක තියාගන්න. කවුරුත් මේ දේවල් කියන්නේ නැහැ. සමහරට කාටවත් මේ දේ වෙලා නැතු ඇති සමහර විට. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම මම මගේ අලුත් channel එකේ එක දිගට videos දානවා. ඉතින් මම හිතන ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙයි කියලා සාදරයෙන් ආරාධනා කරනවා මගේ අලුත් YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් සමහර විට මාත් එක්ක නිකන් අර මාව නිකන් විශ්වාස නැති වෙන්න වගේ පුළුවන් මේ දේත් එක්ක. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ account එක hack වෙලා මොනවත් නෙමෙයි. මට AdSense එක හදාගන්න බෑ. log වෙන්න බැරි හේතුවක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම නම් මේකට videos දාලා වැඩක් නැහැ නේ. ඉතින් මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මාත් එක්ක මේ channel එකට සහයෝගය දුන්නා වගේ මගේ අලුත් channel එකට සහයෝගය දෙයි කියලා. ඉතින් හැමෝම ඒක subscribe කරන්න මාත් එක්ක මේ රැඳිලා ඉන්න කට්ටිය. ඉතින් මම ඒකේ link එක description box එකේ දාන්නම්. ඒකට ගිහලා මාව subscribe කරන්න. එදකට videos දානවා කියලා මම පොරොන්දු වෙනවා. මම අනිවාර්යයෙන්ම දැන් නම් consistency එක තියාගන්නවා. මොකද මට තේරෙනවා YouTube කියන්නේ consistency එකත් එක්ක පැවතෙන දෙයක්. හොඳ quality content එකත් එක්ක පැවතගෙන එන දෙයක්. ඉතින් ඔයාලට මම quality දෙයක් දුන්නොත් තමයි මට ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්තම කතාන්දරේ. ඇත්තටම අපි quality දෙයක් සමාජයට දැම්මොත් තමයි අපිට හැමදේම quality දේවල් ලැබෙන්නේ. ඉතින් හැමෝම දන්නවා YouTube කියන්නේ මොකක්ද කියලා. හැමෝම දන්නවනේ. මුළු ලංකාවෙමයි දන්නවා මං හිතනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සු හරිම බුද්ධිමත්. ඉතින් මං හිතනවා මට ඊළඟ channel එකට, ඒ කියන්නේ මගේ අලුත් channel එකට ඔයාලා සහයෝගය දෙයි කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න. කවදාවත් අර මං කියපු වැරද්ද කරන්න එපා. ඔයාගේ Google account එකත් එක්ක සෙල්ලම් කරන්න එපා. Google account එක හරියට හරි විදියට ඒ දේවල්. ඒතකොට YouTube එකේ තියෙන settings ඒ හැමදේම හරිම විදියට කරන්න. හරිම එක්ක ඔයා දන්නේ නැත්නම් දන්න කෙනෙක්ට කියලා හරි සල්ලි දීලා හරි කමන්නේ කරගන්න. ඇත්තට මේක ගොඩක් වටිනවා. හරිම දුකයි.
සහ පසුතැවීමක් තියෙන්නේ. මොකද මගේම මෝඩකමක් හින්දා මගේම අර නොසැලකිල්ල හින්දා වෙච්ච දෙයක් මේක. මුලින් ඉඳලම මට අලුත් එකක් පටන් අරගෙන කරන්න තිබ්බේ නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ගොඩ ගන්න හැම පැත්තකින්ම try කරා බෑ. මගේ මහත්තයාත් සෑහෙන්න try කරා කරන්න බෑ ඇත්තටම. මම කෙනෙක්ව hire කරලා කරන්නත් හැදුවා. ඉතින් ඒ අයත් කියනවා ඉතින් ඒක 100%ක්ම විශ්වාස නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් අපි බලමු කියලා කියනවා. ඉතින් මම උත්සාහ කරනවා. උත්සාහ කරලා ඒක හරි ගියොත් මම ඔයාලට වීඩියෝ එකක් මේ account එකේ දාන්නම් මේ YouTube channel එකේ. හරි ගියේ නැත්තම් මගේ අලුත් YouTube channel එකේ තමයි මම videos දාන්නේ. ඇත්තටම මම දිගටම හිතුවා මගේ අලුත් YouTube channel එකේ දානවා කියලා. මොකද අරක චුට්ටක් ප්‍රශ්නයක් වුණානේ මට දැන් Google එකේ මම ඉතින් දැන් සෑහෙන්න බයයි. ඉතින් ඒක හින්දා මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා. මට ඉදිරියට සහයෝගය දෙයි කියලා. ඉතින් ගොඩක් අය මගේ වීඩියෝස් බලනවානේ. ඉතින් 1000කට 1300කට අධික ප්‍රමාණයක් මට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. මම දන්නවා ඒක ලොකු සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් නෙමෙයි. හැබැයි ඒක මට ලොකුයි. මොකද මම බින්දුවේ ඉඳලා පටන් ගත්ත හින්දා. අපි බලමු ඉතින් අපිට කරගන්න පුළුවන් වේද? පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. මම අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක සක්සස් කරගන්නවාමයි. ඒක තමයි ඇත්තම කතන්දරේ. මම හිතාගෙන ඉන්නේ මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් දානවා. ඉතින් මම කියන්නේ ඔයාලට මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මං ගැන තියෙන විශ්වාසය බිඳ ගන්න එපා. මාව විශ්වාස කරන්න. මම අනිවාර්යයෙන්ම YouTube channel එකට වීඩියෝස් දානවා. මගේ අලුත් YouTube channel එකට. ඉතින් ඒක කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම අනිවාර්යයෙන්ම මේ channel එකට වීඩියෝස් දානවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනේ. මම මගේ channel එකේ අලුත් channel එකේ link එක පහලින් description box එකේ දාන්න. ඔයගොල්ලන්ට ගිහිලා subscribe කරන්න පුළුවන්. ඒකට තාම මම එක වීඩියෝ එකක්වත් තාම දාලා නැහැ. මොකද මට හරියට මේක හදා ගන්න ඕනේ channel එක. ඉතින් මම post එකක් දාපු ගමන් ගොඩක් අය subscribe කරලා තිබුණා. ඇත්තටම මේ අයට ගොඩක් ස්තුතියි. මාත් එක්ක මෙච්චර කාලයක් රැඳිලා හිටිය ඔයගොල්ලන්ට ඇත්තටම ගොඩක් පින් ගොඩක් ස්තුතියි. ඉතින් මාත් එක්ක දිගටම රැඳෙන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක දැන් මෙතනින් නතර කරනවා. ඊට පස්සේ මම මේකට වීඩියෝස් දාන්නේ නැහැ සමහර විට. මම ආරාධනා කරනවා මගේ අලුත් YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මම වීඩියෝස් හෙට අනිද්දාටම ඉඳලා දාන්න plan කරන් ඉන්නේ. ඒක මම කරනවා. ඉතින් සුබ සතියක් කියලා ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් බොහොම ස්තුතියි මාත් එක්ක මේ තාක් මට සහයෝගය දුන්නා හිට සහ මාත් එක්ක රැඳිලා ඉන්න අයට තවදුරටත් එහෙම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් ගිහින් එන්න මේ YouTube channel එකෙන් අලුත් YouTube channel එකට මම යනවා. ඉතින් ඒ channel එක subscribe කරන්න.